අයියෝ. Hi, welcome back to my YouTube channel. ඉතින් අද මැයි මාසේ 6 වෙනිදා. අද ඉලෙක්ෂන් එකක් තියෙන දවසක්. ඉතින් ඔන්න කාලෙකින් අපි තුන් දෙනාටම අද දවසේ තමයි නිවාඩු හම්බුනේ. සාමාන්‍යයෙන් අපේ යාළුවෝ තුන් දෙනාට දෙන්නෙක්ට නිවාඩු තිබ්බොත් ඔන්න එක්කෙනෙක්ට නිවාඩු ගන්න බෑ. යාට ලෙක්චර්ස්. ඉතින් ඒ වගේ දවස් ඒ වගේ තමයි අපි තුන් දෙනා හම්බෙන්න හරියම අමාරුයි. ඉතින් මගේ බර්ත්ඩේ එක තිබ්බා මේ මාර්තු 18 වෙනිදා. 18 වෙනිදායි මැයි 6 වෙනිදා අතර ලොකු ගැප් එකක් තියෙනවානේ. මම කිව්වා යාළුවෝ දෙන්නට ඕනේ නැහැ. සෙලිබ්‍රේට් ඕනේ නැහැ. අපි ඒක දැන් ගොඩක් කල් ගියානේ. ඒ නිසා අපි හිම දෙයක් කරන්න නැතුව ඉමු කියලා මම කිව්වා. ඒ වුණාට ඉතින් මේ දෙන්න ඇහුවේ නෑ චූටියට හරි ගන්න ඕනි. කේක් කපන්න ඕනි නැහැ. චූටියටම හරි ගන්න ඕනි කියලා දැන් අද ඒක සෙලිබ්‍රේට් කරන ගමන් ඉන්නේ. අනිවාර්යෙන් අපි සාමාන්‍යයෙන් යාළුවෝ දෙන්නගේ කියන්නේ අපි තුන් දෙනාගේම බර්ත්ඩේස් මිස් කරගන්නේ නැහැ අනිවාර්යෙන්ම. කොහොම හරි පහුවෙලා හරි මාස ගණනක් ගිහිල්ලා හරි අනිවාර්යෙන්ම ඒක සෙලිබ්‍රේට් කරනවම තමයි. ඇත්තටම අද දවසේ නම් ගොඩාක් සතුටුයි. මොකද කාලෙකින් යාළුවෝ තුන් දෙනා හම්බෙලා මේ විදිහට අපිට එකට ඉන්න හම්බෙච්ච එක ගැන ගොඩාක් සතුටුයි. අද ටයිම් ටේබල් උත් හදලා තිබ්බේ අද දවස කොහොමද අපි ස්පෙන්ඩ් කරන්න කියලා. ඉතින් අද 10ට තමයි අපේ ගෙදර මෙයාලා ටයිම් එක දාලා තිබ්බේ. ඒ හින්දා මට කිව්වා යාලා 10 වෙන්න කලින් පස්සේ ඔක්කොම ටික ඉවර කරගෙන ඉලෙක්ෂන් එකකට ගිහිල්ලා අනිවාර්යෙන්ම 10 වෙද්දි අපි ඔයාලා ගෙදර එනවා ඒ ටයිම් එකට අපි හම්බෙමු කියලා කිව්වා. ඇත්තටම මං ඒ වෙද්දිවත් ලෑස්තිලා හිටියේ නෑ. මෙයාලා එද්දිම මම ඉලෙක්ෂන් එකට ගිහිල්ලා හිටියෙත් නෑ. හරියට ලෑස්තිලා හිටියේ නැහැ. ඉතින් මම මෙයාලට ෂුට්ටක් වෙලා ඉන්න කියලා චූටි අයියත් එක්ක ඒ වැඩේත් කරගෙන ඉක්මනටම ආවා ආපහු ගෙදර. ඊට පස්සේ තමයි ඉතින් අපි ওই විදිහට එකට සතුටින් කතා බහ කරලා ඉන්නේ. අපි දැන් ක්‍රිකට් ගහන්න යන්නේ. ආය. ඔන්න දැන් ඉතින් අපි ක්‍රිකට් ගහන්න යන්නේ. යාළුවෝ දෙන්නගේ ටයිම් ටේබල් එකට අනුව නම් ක්‍රිකට් ගහන එක තිබ්බේ 11 මාට. කොහොම හරි මම හින්දා තමයි චුට්ටක් වෙලාව එහෙම වෙලා 12 කාලට වගේ තමයි අපි ක්‍රිකට් ගහන්න ගියේ. දැන් ඉතින් ක්‍රිකට් එහෙම ගහලා ඉවර වෙලා චුට්ටක් රෙස්ට් කරන්න ඉන්නේ. දැන් ක්‍රිකට් ගහලා ඉවරයි. ඔතන ඉන්නේ මමයි, චූටි අයියයි, පවනි, විමසයි. ඉතින් අපි හතරට දැන් මහන්සි. ඉතින් දැන් ක්‍රිකට් එහෙම ගහලා ඉවර වෙලා චුට්ටක් රෙස්ට් කරන ගම. ඔන්න දැන් අපි නාන්න ඇවිල්ලා ඉන්නේ. අපේ ගෙවල් පැත්තේ තියෙනවා පරුස්සල්ල කියලා ප්ලේස් එකක්. අපේ ගෙදර ඉඳන් නම් චුට්ටක් දුරයි. ඉතින් අපි දැන් ඉතින්ට නාලා එන්ජොයි කරන්න ඇවිල්ලා ඉන්නේ. දැන් අපි නාල හැම ඉවර වෙලා චේන්ජ් කරගෙන ආපහු ගෙදර යන්න තමයි හදන්නේ. ගෙදර යන්න කියලා කියන්නේ දැන් අපි යන්න හදන්නේ අපේ ලන්ච් එකට. ලන්ච් එක ඕඩර් කරලා නිදහසේ ගෙදර ගිහිල්ලා ගන්න පුළුවන් නේ කියලා හිතාගෙන දැන් අපි ඔය යන්නේ ලන්ච් එක ඕඩර් කරන්න. දැන් ඉතින් අපේ ඕඩර් එක හම්බෙනකන් අපි හතර දෙනා කතා කර කර ඉන්නවා. අපේ අයියා මට අතර අපේ යාළුවෝ දෙන්නත් එක්ක තමයි ලොකු බර සාකච්ඡාවක්. දැන් ඉතින් අපේ ඕඩර් එක හම්බුණා. දැන් අපි ගෙදර යන්නයි හදන්නේ.
දැන් ඉතින් කට්ටියම කාලෙ හැම ඉවර වෙලා චුට්ටක් ඇඳට වෙලා ඉන්නවා. දැන් කට්ටිය යන්න ලෑස්තිලා තමයි ඉන්නේ. ඉතින් අපි තුන්දෙනා දැන් ආයේ කවද්ද නිවාඩු දවසක් එන්නේ කී බල තමයි ඉන්නේ. ආයේ මීට් වෙලා මේ විදිහටම කට්ටියත් එක්ක එන්ජොයි කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ දවස ගෙවුනේ. ආයෙත් මේ වගේ vlog එකකින් හම්බෙමු. බයි.